ආයුබෝවන් සුන්දර හදවත් වලට හැමෝටම ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන මේ පුංචි මාතෘකාව සමහර විට ඔයාගේ හදවතේ ලියවිච්ච දේවල් වෙන්න ඇති. ඔයාගේ හිතේ රැඳිච්ච පුංචි පණිවිඩයක් වෙන්න ඇති. මේක විශේෂයෙන් බලපාන්නේ රටේ ඉන්න ඔයාට වඩා ලංකාවේ ඉන්න ආදරණීය හදවත් වලට. ඔයාගේම ආදරණීයයන්ට පුළුවන් නම් මේක බෙදා හදලා දෙන්න. එයාලත් ඔයාලගේ ජීවිතය ගැන පුංචි හරි දැනීමක් නැත්නම් පොඩි හරි අවබෝධයක් ලබා ගනිවි මේ පුංචි කතිකාවතෙන්. රට පිට රටවල් වල අපි හැමෝම එන්නේ විශේෂයෙන්ම මැද පෙරදිග රටකට එන්නේ ජීවිතේ කොහොම හරි කරලා ගැට ගහගන්න. මම මේ කතාව කතා කරන්නේ ගොඩක් කලාවට පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයට මේක බලවත් වේවි, වැදගත් වේවි. පිරිමි අපිට ඕනි වෙලාවක යන්න පුළුවන්, එළියේ යන්න පුළුවන්, හැම පොඩි හරි නිදහසක් අපිට තියෙනවා. අපිටත් මහ ලොකු නිදහසක් නැහැ. නමුත් පුංචි හෝ නිදහසක් පිරිමි අපිට තියෙනවා. ඒතර කාන්තාවෝ විදිහට ඔබ මේ රටකට ආවට පස්සේ ඔයා ආස කෑමක් කෑවද? ඔයාගේ හිතේ හැටියට ඇඳුමක් ඇඳද? ඔයාට හිතන දෙයක් කඩේට ගිහිල්ලා කැමති විදිහට ගන්න පුළුවන් වුණාද? මේ ප්‍රශ්න හෙමින් ඔයා අහලා බලන්න ඔයාගෙම. මැද පෙරදිග රටක වැඩ කරනකොට කොයිතරම් ඔයා හිර වෙලා ඉන්නවද? කොයිතරම් පීඩනයකට ලක් වෙනවද කියන එක ගැන ඔයා ඔයාගෙම අහලා බලන්න. හිතන්නකෝ ලංකාවට යන්න සූදානම් වෙන අම්මා කෙනෙක් ගැන මම පුංචි කතාවක් කියන්නම්. එයාගේ දරුවා එයාට එවනවා. ඒ අම්මගේ දරුවා ෆොටෝ ටිකක් එවනවා. අම්මේ එයා එවන්නේ මොනවද එවන්නේ? ටෙඩි බෙයාස්ලා, කාමරය ඇතුලේ තියාගන්න පුංචි බෝනික්කෝ, එයා ආස කරන කෑම ಜಾති, එයා ආස කරන බීම ಜಾති, එයා ආස කරන චොක්ලට් වර්ග ගොඩාක් එවනවා. ඇඳුම් වර්ග, සපත්තු වර්ග. මම මෙන්න මේ වගේ අම්මේ මටත් අරන් එන්න එනකොට කියලා. එතකොට මම මේ කියන්නේ ඔයාගේ හිතේ හැටියට ගිහිල්ලා ඒ ඇඳුම් ටික, ඒ ෆොටෝ එක බලලා ඒ විදිහේම ඇඳුම් ටිකක්, ඒ වගේම ෆොටෝ ටික බලලා සපත්තු දෙකක්, ඒ විදිහටම බලලා චොක්ලට් ටික, ටොෆි ටික ගන්න පුළුවන් කමක් ඔයාට තියෙනවද කියලා ඔයා අහලා බලන්නකෝ ඔයාගේ හිතින්. වෙන කාගේවත් ගැන නෙමෙයි. එතකොට එහෙම නිදහසක් නැතුව සමහර වෙලාවට යන දවස දන්නේ නැහැ. ලංකාවට යන්න දවස අපි කියමු මාසකින් දෙකකින් තුනකින් හරියටම දිනයක් දන්නේ නැහැ. අනිත් එක තමයි ඔයාව මේ ගෙවල් වල මිනිස්සු කවදාවත් ඔයා කැමති තැනකට අරන් යන්නේ නැහැ. මම මේ කියන කතාව සමහර විට කෙනෙක්ට දැනෙන්න පුළුවන් නෑ අපේ ගෙදර මාමලා බාවලා නම් එහෙම නෑ. අපේ ගෙදර මාමලා බාවලා නම් සුපිරි, අම්මට සිරි මාව එක්කන් ගියා, මට හිතන විදිහට මට බඩු ටික ගන්න පුළුවන්කම තිබුණා. අන්න ඒ වගේ හිතෙන්න පුළුවන්. ඒ ඔයාට කියන කතාව නෙමෙයි. මේ කියන්නේ අනිත් පැත්තේ පීඩිත පාර්ශවයේ ඉන්න කෙනාට. එතකොට ඔයාට ඇඳුමක් ගන්න යන්න ඕනේ. ඇඳුම් කඩේකට යනවා. ඇඳුම් කඩේ වාට හිතන එකක් මේක හොඳයි කියලා ඔයා හිතනවා. ඒක හිතලා ඉවරලා ඔයා ඒ ඇඳුම අරගෙන අඳින්න ගිහිල්ලා බලනකොට ඇඳලා බැලුවා කියමුකෝ. ඒක ඇඳලා බලනවා, ඒක මදි, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ ඇඳුමක් ගන්න ඕනේ. ඒ වගේම ඇඳුමක් ගන්න ඕනේ. හිතට වැදිලා ඉවරයි ඒක. දැන් ඒ කඩේ නැහැ. ඔයාට කැමති කඩේකට යන්න පුළුවන් කමක් තියනවද? ඔයාගේ හිතේ හැටියට යන්න බෑ. මොකද මේ මිනිසුත් එක්ක ඇවිල්ලා ඉන්නේ. ඒ මිනිසුත් එක්ක ඒ කඩේ ඇතුලේ ඉන්නේ. ඒ ගෙදර මිනිසුත් එක්ක. ඔයාගේ නිදහසේ යන්න තියෙන ප්‍රවණතාවය බොහෝ දෙනෙක්ට අඩුයි. 98%කට මං කියන කතාව වළංගුයි. සමහරට වළංගු නැති දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න පුළුවන්. එයාලා කියයි නෑ අපිට නම් එහෙම අවුලක් නෑ කියලා ඔල හිතයි. ඒ කට්ටියට නෙමෙයි මේ කතාව කියන්නේ. එතකොට ඔය කතිකාවත අතරේ ඇඳුම් ගන්න බැරි වෙනකොට නැත්නම් දුරකථනයක්, ජංගම දුරකථනයක් වෙන්න පුළුවන්, නැත්නම් මොනවා හරි Taman කැමති දේවල් ලංකාවේ හිටියනම් ඔයා කැමති කඩවල් වල කඩවල් 100කට හරි ගිහිල්ලා ඔයා කැමති විදිහට අරගන්නේ නැද්ද? අරගන්නවා. දවසක් හරි ඇවිදලා ඔයා අරගන්නවා බඩු ටික. නමුත් මේ පිට රටවල් වල වැඩ කරන අයට එහෙම නැහැ. කඩේට ගිය වෙලේ ඉඳන් යමන් කිය වද දෙනවා මේ මිනිස්සු.
වා කොයිතරම් පීඩනයකට ලක් වෙනවද කියලා නිකන් හිතන්නකෝ. අපි මේ රටවල් වලට ඇවිල්ලා පැය 24ම උන් වෙනුවෙන් වැඩ කරලා කතා කරන වාරයක් ගානේ කතා කරන වෙලාවක් ගානේ නැගිටගෙන උන් වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරලා අවසානයේ ලංකාවට යන්න ලෑස්ති වෙනකොට තමන්ගේ දරුවා වෙනුවෙන් සපත්තු දෙකක් ගන්න, චොක්ලට් ටිකක් ගන්න, එයාලට ඇඳුමක් මොකක් හරි ගන්න යනකොට ඒ ටිකවත් හරියට නිදහසේ කරගන්න බැරි ජීවිත. මොකද්ද මේ? අපි කොහෙද ඉන්නේ? මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ. මේ මිනිස්සු කවදාවත් අපි ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ නැහැ බොහෝ දෙනෙක්ට. අපි ඇවිල්ලා ඉන්නේ සේවයට විතරයි. රස්සාව කරනකම් ඔබ ඉන්නවනම් රස්සාව කරපන්. නැත්තම් යන දවසක ඵලයන් එච්චරයි. කොහොම හරි රස්සාව කරන්න ඕනි. ඔබට අසනීපයක් හදුනහම පස්සේ පෙනඩෝල් පෙත්තක් ගෙනල්ලා දෙන්න මිනිස්සෙක් නැහැ. බෙහෙත් ටික අරගෙන දෙන්න මිනිස්සු නැහැ. අපි දෙහි ටික දිය කරගෙන බොනවා. දෙහි ටිකක් කුණු වතුරට දාලා බොනවා. කරපිංච ටිකක් බොනවා. සුදු ලුණු ටිකක් බොනවා. උළුහාල් ටිකක් බොනවා. අපි මොන හරි දේවල් ටිකක් අපිම හදාගෙන බීලා අසනීපයක් වුණත් ඒකත් කොහොම හරි දරාගෙන ඔය පට්ට ඔලුවකක් උන් ටිකක් හදනවනේ මේ පායන කාලෙට රස්න කාලෙට දරා ගන්න බැරි ඔලුවකක් උන් හදනවා. විශේෂයෙන්ම කාන්තාවට ඉරුවා රදේ වගේ ලෙඩ රෝග ගොඩක් හදනවා අපේ අය. ඉතින් අපිටත් අපි පිරිමි අපිටත් එහෙම තමයි. බුදු ගිනි කාස්ට් කවුවේ එළියට යන්න වෙනවා. ඒව රස්සාව තමයි. මේකේ තමයි අපි ගැහිලා ඉන්නේ. මේකේ තමයි අපි ජීවිතේ ගත කරන්නේ. මැද පෙරතක ජීවිතේ තිත්තේට මේ පාවෙලා ඉවරයි. ආයෙනම් මේ පැත්ත බලාගෙන බත් ටිකක්වත් කන්න හිතෙන්නේ නැති තරමටම එපා කෙරෙව්වා. ඒ කියන්නේ කෙනෙක්ට හොඳ වෙන්න පුළුවන් කෙනෙක්ට නරක වෙන්න පුළුවන්. හොඳ කට්ටිය හොඳ විදිහට හිතා ගන්න, නරක කට්ටිය Tamanට ගැලපෙන්නේ නැති තැනකට වැටුණාට පස්සේ ඒ දේවල් ගැන මහා ලොකු පීඩනයකින් ජීවත් වෙනවා නම් ඒ පීඩනය අතහරින්න කොහේ හරි තැනකදී. ඒ පීඩනය දරා ගන්න බැරි මිනිස්සු සමහර වෙලාවට තමන්ගේ ජීවිතෙම පලි ගන්නවා. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කියන්නේ ලංකාවේ ඉන්න තමන්ගේ ස්වාමි පුරුෂයාට කියන්නේ මෙහි ඇවිල්ලා සුන්දර විදිහට ගත කරන්නේ නැහැ මෙයාලා. පුදුම කට්ටක් කාගෙන පුදුම වේදනාවල් ටිකක් විඳගෙන ඉන්නේ. ගෙදර එනකොට ඔයාලට හොඳම දේවල් ගේන්න බැරි වේවි. එනකොට චොකලට් එකක්වත් ගේන්න බැරි වේවි. හැබැයි වචනයක්වත් මේ මිනිස්සු වෙනුවෙන් කියන්න එපා. ඔයාලා ජීවත් කරවන්න මාසේ අවසානට පඩිය කොහොම හරි එව්වනම් ඒකම ඇති. ඒ ටිකම ඇති. තමන් කැමති ආස කෑමක්, තමන් කැමති ඇඳුමක්, තමන් කැමති දෙයක් කඩෙන් අරගෙන තමන්ට කනේ දාගන්න කරාඹුවක්, තමන්ට බෙල්ලට දාගන්න මාලයක් තමන් ආස විදිහට ගන්න විදිහක් නැහැ. ඒකත් හරි පීඩනයකින් තමයි ගිහිල්ලා ගන්නෙ. ඒ නිසා ආදරණීය සුන්දර හදවත් වලට හැමෝටම කියන්නේ මැද පෙරදිග වැඩ කරන අම්මලාගේ දුවදරුවන්ට කියන්නේ ලස්සන දේවල්, ලොකු දේවල්, මහා ලොකු බලාපොරොත්තු මේ ඉන්න අම්මලාට වද දීලා ගෙන්න ගන්න එපා. මේ අම්මලා විඳින දුක දන්නවනම් උඹලා කවදාකවත් ඉල්ලන්නේ නැහැ එක ටොපියක්වත්. එක ටොපියක්වත් ඉල්ලන්නේ නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. ඒ නිසා මේ ජීවිත කොයිතරම් උඹලා වෙනුවෙන් කැපවීම කරලා තියෙනවද කියන එක ගැන දන්නේ මේ රටක වැඩ කරන මිනිස්සෙක් විතරයි. මේ රටක මේ ජීවත් වෙන මිනිස්සෙක් විතරයි කොයිතරම් කැපවීම කරනවද කියලා දන්නේ. පීඩනය උදේ නැගිටපු වෙලේ ඉඳන් රෑ නිදාගත්තත් රෑ නිදාගෙන ඉද්දිත් පීඩනය. රෑ නිදාගෙන ඉද්දි නිදාගන්න විදිහක් නැහැ. නිදහසේ ඔළුවට නිදාගන්න විදිහක් නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක ජීවත් වෙන්නේ. ඉතින් ආදරණීය හිතවතුනි අද දවසට සමුගෙන යන්න ආයිබෝන් හැමෝටම ජය වේවා.